සතුටින් දිවි ගෙවන මගේ යටතේ මේ කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා යටතේ තමයි මේ සාකච්ඡා කරන්නේ. සම්මා වාචා වල පරුසා වාචා, පරුස වචන, පරුසම් වාචං කියන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද කියන එක. සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. ඒ තුන්වෙනි මාර්ගයේ තුන්වෙනි කොටස, තුන්වෙනි අංගය. මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8ක් තියෙනවා. කියන්නේ පාර ගම් සම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ දුක් වෙන්න, නිරෝගී වෙන්න, දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. ඒ ගමන. ඒක පාර තමයි මාර්ගය කියන්නේ. ඒකට පාර. ඒ ගමනේ තියෙන පාර තමයි. ඒ පාර කොටස් 8කට බෙදලා අටේ පළවෙනි කොටස තමයි සම්මා දිට්ඨිය. දෙවෙනි කොටස තමයි සම්මා වාචා. මේ මාර්ගයේ තුන්වෙනි කොටස, තුන්වෙනි අධ්‍යයය සම්මා වාචා කියන එක තමයි කතා කරන්නේ. එතකොට මේ මාර්ගයේ ගමන සම්පූර්ණ වෙන්න, මේ ගමන පූර්ණත්වයටපත් වෙන්න මේ මාර්ගාංග 8ම පිරෙන්න ඕන. 8ම මේ 8ම කොටස් 8ම ගමන් කරන්න ඕන. කොටස් 8ෙම ගිහින් ඉවර වෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එහෙම එකක්. එකකින් ගමන ඉවර වෙන්නේ නැහැ. එක කියන්නේ පියවරවල් 8ක් යනවා කිව්වොත් ගමනට පියවර 8ක් තියෙනවා කිව්වොත් පියවරවල් එකක් තිබ්බට ගමන ඉවර වෙන්නේ නැහැ. පියවරවල් 8ම තියන්න ඕන ගමන ඉවර වෙන්න. නිවීම සම්පූර්ණ වෙන්න පියවරවල් 8ම කරන්න ඕන. නැත්නම් කිලෝමීටර 8 මේ ගමනට කිලෝමීටර 8ක් යන්න තියෙනවා කිව්වොත් කිලෝමීටර 8ම ගියාම තමයි මේ ගමන සම්පූර්ණ වෙන්නේ. මේ තුන්වෙනි කිලෝමීටරය තමයි මේ කියන්නේ. තුන්වෙනි පියවර තමයි මේ කියන්නේ. තුන්වෙනි මාර්ගාංගය තමයි මේ කියන්නේ. ඒක තමයි සම්මා වාචාවල කතා කරන්නේ. අද මේ කතා කරන්න යන්නේ සම්මා වාචාවල පරුස වාචා කියන්නේ මොකද්ද? ඒක පැහැදිලි කරන්න තමයි මේ කොටසින් උත්සාහ කරන්නේ. ඇත්තටම මේක 8ක් පිරෙන්න ඕන තමයි මේක මාර්ගය සම්පූර්ණ වෙන්න. හැබැයි මේකේ ගමන ආරම්භ වෙන පියවර පළවෙනි කිලෝමීටරේ නැත්තම් කිලෝමීටර 8න් පළවෙනි කිලෝමීටරේ පියවර 8න් පළවෙනි පියවර තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය තමයි මේ ගමන තීරකයක්. මේ ගමන යනවද? ගමන යන්නේ නැද්ද? වෙන ගමනක්ද යන්නේ කියන එක තීරණය කරන්නේ මේ දැක්ම. නිවැරදි දැක්ම අනුව. සම්මා දිට්ඨිය අනුව. සම්මා දිට්ඨිය ලැබුණාම, සම්මා දිට්ඨියටපත් වුණාම ඒ අනුව සම්මා සංකප්ප නිවැරදි වෙනවා. කියන්නේ දකින්න විදිය නිවැරදි වුණාම සම්මා සංකප්ප කියන්නේ
කල්පනා කරන විදිය. දකින්න විදිය නිවැරදි වුණාම දැකීම අනුව තමයි කල්පනා වෙන්නේ. දැකීම වැරදි නම් කල්පනා වැරදි. දැකීම නිවැරදි නම් කල්පනාව නිවැරදි. ඒගොම දැකීම නිවැරදි නම් කල්පනාව නිවැරදි වෙනවා විතරක් නෙමෙයි කතා කරන වචනත් නිවැරදි වෙනවා. දැකීම නිවැරදි වුණාම වචනත් නිවැරදි වෙනවා. තේරුම් ගන්න ඕනේ මේවා එකක් වෙන වෙනම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එකට එකක් සම්බන්ධ බත් වෙලා තියෙන චේන් එකක් වගේ. දම් වලක් වගේ. එකකින් අනිත් එක සම්බන්ධ වෙලා ඊළඟ එකට ඒකෙන් සම්බන්ධ වෙලා මේක වැලක් වගේ එක දිගට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. මේ වැල නැත්නම් මේ දම් වැල නැත්නම් මේ ගමන නැත්නම් මේ මාර්ගය ආරම්භක පුරුක තමයි ආරම්භකේ තමයි සම්මා දිට්ඨිය. ඒක සම්මා දිට්ඨිය සකස් වුණාම ඊතුරු මාර්ග නිවැරදිව ටික ටික කෙරෙනවා. සම්මා දිට්ඨියේ දුර්වලන සම්මා සංකප්ප දුර්වලයි සම්මා වාචා දුර්වලයි නිවැරදි වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නිවැරදි වෙන්න සම්මා සංකප්ප නිවැරදි වෙනවා සම්මා වාචා නිවැරදි වෙනවා. දැකීම මේ සම්මා දිට්ඨිය නැත්නම් නිවැරදි විදිහට දකින්න කොහොමද කියන එක තේරුම් ගන්න මේක ටික ටික සම්මා සංකප්ප සම්මා වාචා නිවැරදි වෙනවා. කියන්න උත්සාහ කරේ මේකේ තීරකයා මේ ගමනේ තීරකයා දැක්ම සම්මා දිට්ඨිය. ඒකත් විතරයි ඕන වෙන්නේ. ඒක නිවැරදි වුණාම ඊතුරු මාර්ග ටික නිවැරදි වෙනවා සකස් වෙනවා. ඒකට අනුරූපව. ඒ අනිත් ඒවා සම්මා සංකප්ප සම්මා වාචා මාර්ගාංග කරන්න ඕන කිව්වට ඒ ගමනේ යන්න ඕන කිව්වට පළවෙනි එක සම්පූර්ණ වුණාම දැකීම සම්පූර්ණ වුණාම ඊටු ඒවා නිකම්ම සම්පූර්ණ වෙනවා කියන එක තමයි තේරුම් කරන්න ඕනේ. ඒවා වෙන වෙනම කරන්න ඕන දේවල් නෙමෙයි ඒවා කෙරෙන දේවල්. දකින්න විදිය, හිතන විදිය පිරිසුදු වෙන්න ඕන. නිවැරදි වෙන්න ඕන. ඒක එකපාරට සම්මාදිට එක දවසින් එන්නේ නැහැ. දැකීම එක දවසින් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ දැකීම සම්පූර්ණ වෙච්ච ප්‍රමාණයට සම්මා සංකප්ප සම්මා වාචා එනවා. ආයේ වගේ මේ මාර්ගයේ ආයේ ඒ ගමන ටිකක් යනකොට ටික දවසක් යනකොට ආයේ දැකීම නිවැරදි වෙනවා. ආයේ සම්මා සංකප්ප වෙනස් වෙනවා. නිවැරදි වෙනවා. ඒ දැකීමේ ප්‍රමාණයට සංකප්ප වාචා නිවැරදි වෙනවා. ඒවා නිවැරදි වෙනකොට ආයේ සම්මා දිට්ඨිය නිවැරදි වෙනවා. ඔය විදිහට මේක චක්‍රාකාරයෙන් වගේ සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සංකප්ප සම්මා වාචා මේ වගේ අටම ගිහිල්ලා යනවා. ආයේ සම්මා දිට්ඨිය සකස් වෙනවා. සම්මා දිට්ඨිය සකස් වෙනවා අනිත් අංග ආයේ නිවැරදි වෙනවා. මේක මේ චක්‍රයක් වගේ ක්‍රමානුකූලව අටේ මාර්ගාංග අටම සම්පූර්ණ වෙනකොට ඒ තමන්ගේ තියෙන දැක්මේ ප්‍රමාණයට ආයේ දැක්ම තව තවත් තීව්‍ර වෙනවා. දැකීම තව තවත් තීව්‍ර වෙනවා. දැකීම තව තවත් නිවැරදි වෙනවා. ආයේ මේ මාර්ගාංග අටම සම්පූර්ණ වෙනවා. ආයේ දැකීම අංග අටම සම්පූර්ණ වෙනකොට ආයේ දැකීම තීව්‍ර වෙනවා. ක්‍රමානුකූල මේ දැකීම ජීවිතේ මේ දැක්ම දකින්න ඕන විදිය, හිතන්න ඕන විදිය ක්‍රමානුකූලව ටික වර්ධනය වෙනවා. පූර්ණ නිවීම කරා මේක ඒ විදිහට සම්පූර්ණ කරගන්න එක තමයි ප්‍රතිපත්ති පුරනවා කියන්නේ. ප්‍රතිපත්තියක් විදිහට මේ ක්‍රමය අනුගමනය කරන ජීවිතයේ ප්‍රතිපත්තියක් විදිහට. ඒ ප්‍රතිපත්තිය අනුව ජීවත් වෙනකොට ටික මේ අට සම්පූර්ණ වෙනවා.
ආයේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. ආයේ ඉතුරු අංග සම්පූර්ණ වෙනවා ටික ටික. ටික ටික පිරෙනවා. ටික ටික සම්පූර්ණ. ඒ විදිහට මේක ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඒ වර්ධනය වෙන ප්‍රමාණයට වර්ධනය වෙච්ච ප්‍රමාණයට දුකෙන් නිදහස් වෙනවා නිවීමක් අත්දකින්න පුළුවන්. ඒ වර්ධනය වෙන්න මේක දියුණු වෙන්න නිවීම දුකෙන් නිදහස් වීම දුකේ වේදනාවේ පීඩාවේ ටික ටික නිදහස් වීම ඇති වෙනවා. හරියට මේක කරගන්න ඕන කරගත්තාම එන්න නිවීම වර්ධනය වෙනවා. එන්න සැනසීම වර්ධනය වෙනවා. එන්න දැකීම සම්පූර්ණ වෙනවා. දුක් ගින්න ටික ටික නිවෙනවා. ධර්මයේ කියලා දෙන සමහර අය අපි දැකලා තියෙනවා මේ භාවනා කරනවා. සම්මා සමාධි තියෙන්නේ මේ මාර්ග ආරෂ්ඨායන මාර්ගයේ අන්තිමට. සම්මාදිට්ඨිය ගැන වගේ වගක් නැහැ. ඒක ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි භාවනා කරනවා හින්දු ආගමේ භාවනා ක්‍රම සමාධිය ඇති කරගන්න කියලා. ඒක නිකන් తాවකාලික වැඩ විතරයි. සම්මා දිට්ඨිය නැතුව භාවනා කරා ඒ සමාධිය ඒ වෙලාවට විතරයි. භාවනා යෝගීව ඉන්නකම් විතරයි. සමහර අය සතිය සම්මා සතිය හදනවා. සතියෙන් ඉන්න හදනවා. සිහියෙන් ඉන්න බලනවා ජීවිතේ. ඒකත් සම්මා දිට්ඨිය නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙරෙන්නේ නැහැ. නිකන් රංගපාන්න විතරයි පුළුවන්. රංගපානවා සතියෙන් ඉන්නවා කියලා. සතිය කියලා හදාගන්න හදනවා. ඒක කවදාවත් කෙරෙන වැඩ නෙමෙයි. ස්ථීරව ස්ථාවරව. ඒ වෙන රංගපෑම් විතරයි. ඒවා ඒ වෙලාවල් වල විතරක් පිළිටන පාවිච්චි කරන දේ විතරයි ඒවා. එහෙම කරලා. එහෙම නැහැ. මේ සම්මාදිට්ඨිය හැදුනහම සම්මාදිට්ඨිය නිවැරදුනහම දැකීම නිවැරදුනහම ටික ටික සතිය හැදෙනවා. ඒක හදන්න කියලා 아무තු දේවල් කරන්න ඕනේ නැහැ. ඒක නිකන්ම හැදෙනවා. සමාධිය ධානය භාවනා කරන්න ඕනේ නැහැ. සම්මාදිට්ඨිය ආවම සමාධිත්‍ය හැදුනාම ඒ සමාධිය හැදෙනවා. කරටියෙන් ගහට නගින්න හදනවා වගේ මුලින්දලා මේ ගහට යන්න ඕනේ. මුලින් පටන් ගන්න සම්මාදිට්ඨියෙන් පටන් ගන්න සම්මා සංකප්ප සම්මා වාචා ක්‍රමානුකූලව වර්ධනය කරගෙන යන්න ඕන ගමන ගහට පොඩ ගහට නගින්න ඕනේ. මුලින්දලා දැල්ලට යන්න බෑ. ගහේ මේ දැල්ල ගැන දැල්ලට තමයි කරටියට ගිහිල්ලා කරටිය කරන වැඩ තමයි කතා කරන්නේ. ඉතින් කවද ගහට නගින්නද? ගහට පළවෙනි පියවර මුලින් ගොඩ යන්න ඕන. ගහේ කරටියේ තියෙන දේවල් කතා කරලා තීරමක් නැහැ. ඒවා උඩට ගැට්ටිට ගියාම බලා ගන්න පුළුවන්. සතිය සමාධිය ඒවා හදෙනවා වර්ධනය වෙනවා. ඒවයින් තමයි ගමන පටන් ගන්න යන්නේ. කරටියෙන් තියෙන දේවල් විතර උගන්වන්න පටන් ගන්න. ඉතින් මේවා ධර්මයේ අවබෝධය නැතිකමේ දහම දන්නේ නැතිකමේ නිසා අමාරු වැටිලා ඉන්න අය කරන දේවල් තමයි ධර්මයේ කියලා හින්දු ආගමේ ඉගැන්වීම් සමාධි ධාන භාවනා ක්‍රම හින්දු ආගමේ උගන්වන දේවල් තමයි අදටත් බුද්ධාම කියලා උගන්වන්නේ. හරියට තීරමක් ගන්න බුද්ධිමත්කමක් නැති නිසා කියන්නම් වාලේ කියනවා වගේ කරන්නම් වාලේ කරනවා වගේ තාමාර බමුණන්ගේ භාවනා ක්‍රම තමයි අද බුද්ධ ආගම කියලාත් කරන්නේ. බුද්ධ ආගම කියලා කතා කරන්නේ බමුණු හින්දු ආගමේ ඉගැන්වීම් හින්දු ආගමේ සතිය හින්දු ආගමේ ධ්‍යාන තමයි උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ සූත්‍රවල ගොඩක් තැන්වල සඳහන් කරනවා
මොකද්ද Hindu ආගමේ ධානය වලට නිග්‍රහ කළා ඒ ධානය වැරදි කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලිවම කියලා තියෙන අපි සාකච්ඡාවලදී පෙන්වලා දුන්නා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා S2 වහගෙන කරන භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. නිවැරදි ගමනක් යන්න බෑ. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා S2 අරගෙන කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියලා. ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කොහොමද කියන එක. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කියනවා ඉතින් ඒවා තේරුම් ගන්න බැරුව ඇති. ඇයි එහෙම කියන්නේ කියලා හැමෝම කියන නිසා ඒ කියනවා දැන්. අපි මේ හැමෝම කියන එක නෙමෙයි කියන්නේ. බුදුදහම අනුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුව තේරුම් ගත්ත දේ තමයි අපි කියන්නේ. අරයා කියන නිසාවත්, මෙයා කියන නිසාවත්, අරහාමුදුරුවෝ කියන නිසාවත්, බුදුහාමුදුරුවෝ කියන නිසාවත් නෙමෙයි අපි කියන්නේ. අපි ඒව තේරුම් ගත්ත විදිහට, අපි ජීවිතේ පාවිච්චි කරපු විදිහට ඒ ප්‍රමාණයට තමයි අපි කියන්නේ. අපේ දැක්මේ ප්‍රමාණයට තමයි අපි කියන්නේ. ඉතින් මේ පරුස වචන කියන්නේ නැහැ කියන එක කොහොමද වෙන්නේ? Taman කැමති දේ කරගන්න ඕනෑමයි කියන තදබල ඕනෑකම. Taman කැමති දේ කරගන්න ඕනෑමයි කියන අදහස් තමයි හැම කෙනාගේම තියෙන්නේ. පෘථග්ජනයෙක්ගේ තියෙන්නේ. කැමති දේ කරගන්න ඕන, කැමති විදිහට කරගන්න ඕන, Tamanට ඕන විදිහට කරගන්න ඕන. අන්නේ ඕනකම, ඒ තණ්හාව, ඒ පෙරේතකම ඒක අතහැරලා. ඒක තමයි දානය කියන්නේ. ඒක තමයි අතහැරීම කියන්නේ. ඒකට කියනවා පෙරේතකම නැහැ කියලා. ඕන තදබල ඕනකම නැහැ කියන එක. නැත්තම් Taman කැමති විදිහටම කරගන්න ඕනකම නැහැ කියන එක. ඉතින් එහෙම ඕනකම නැති නිසා අනික රවටලා හරි කොහොම හරි බලෙන් හරි ගහලා බැනලා හරි Tamanගේ අදහස කරගන්න ඕනෑමයි කියන ඕනෑකම නැති නිසා මෙයාට සම්මා දිට්ඨිය තියෙන කෙනාට සර පරුස වචන පරුස වාචා කියන්න ඕන වෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. සම්මා වාචා කියලා මේ පරුස වාචා නොකිය ඉන්නව නෙමෙයි. අර පෙරේතකම නැති නිසා, තදබල ඕනකම නැති නිසා, කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න ඕනකම නැති නිසා පරුස වචන කියන්න ඕන වෙන්නේ නැහැ. කිව යුතු කරුණු විතරයි කියන්නේ. කියන්න ඕන දේ විතරයි කියන්නේ. කියන්න ඕන කරුණු කියන්න පුළුවන් විදිහට, කියන්න ඕන විදිහට ගැළපෙන විදිහ කියනවා. කොයි වෙලෙත් සැර පරුස වචන කියන්න ඕන වෙන්නේ මොකද? කෙනෙකුට සැර වචන පරුස වචන කියන්න ඕන වෙන්නේ මොකද? තමන්ගේ වැඩේම කොහොම හරි කරගන්න තියෙන ඕනෑකම හින්දා. බලාපොරොත්තු නිසා, ආසාව නිසා, පෙරේතකම නිසා, තණ්හාව නිසා. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න තියෙන ඕනකම, බලාපොරොත්තු, තණ්හාව තමයි අර සැරපරුස වචන කියන්න ඕන වෙන්නේ. තමන් කැමති දේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවන විට තමයි ඔය තරහ යන්නේ, කේන්ති යන්නේ. ඒ නිසා තමයි කෙනෙක් සැරපරුස වචන කියන්නේ. තේරුණාද? තේරුම් ගන්න ඕන කාරණාව. අපි මොකක් හරි වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ කියනවා මෙහෙම කරන්න කියලා කිව්වම ඒ විදිහට කරලා නැත්තම් බයින් වෙනවා, ගහන්න වෙනවා, සැර කරන්න වෙනවා, සැර පරුස වචන කියන්න වෙනවා. මොකද අර Tamante ඒ වැඩේ කරගන්න තියෙන ඕනකම නිසා. ඉතින් ඒ කින වැඩේ එහෙම කරගන්න ඕනකමක් නැතුව ගියාම
ඒක නොකරුවා කියලා නොකරුවත් එකයි කෙරුවත් එකයි ඊට පස්සේ ඉතින් එයාට සරපරස වචන කියන්න ඕන වෙන්නේ නැහැ. නිකන් කල්පනා කරලා බලන කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ. කරගන්න තියෙන දේ කරගන්න තියෙන බලවත් ඕනකම පෙරේතකම තණ්හාව තියෙනකොට ඒක නොකරන ප්‍රමාණයට තමන්ට වේදනාවක් වෙනවා තරහක් වෙනවා ඒ නිසා පරුස වචන කියවෙනවා. දැක්ම පිරිසුදු නම් කෙනෙකුට යමක් කිව්වත් කරන්න කියලා ඒකට තියෙන ආසාව අතහැරලා තමයි කියන්නේ. මොකද නැත්තම් තමන්ට තරහ යනවා කියනවා තමන්ට පරුස වචන කියන්න වෙනවා කියලා දන්න නිසා මුලින්ම ඉතින් කිව්වට කරයිද දන්නේ නැහැ. කෙරුවොත් හොඳයි නැත්නම් ඉතින් මොනව කරන්නද වෙන කාට හරි කියලා හරි කරගන්නවා. වෙන වක්‍රය අතක් බලා ගන්නවා. ආය ගණ්ඩු වෙලා බැනලා පරුස වචන කී දඟලලා තීරමක් නැහැ. ඒක කිසිම මෝඩ වැඩක්. කිව්වා ඕන්න මං කියන්න පුළුවන් විදිහට කරන්න කියලා. කෙරුවොත් හොඳයි නැත්නම් ඉතින් මොනව කරන්නද? වැඩක් නෑ මොනසදා කියලා වෙන මිනිස්සුන්ට කියලා කරගන්නවා. පුළුවන් නම් කරගන්නවා. වෙන නැත්නම් වෙන ක්‍රමයකට කියන්න ඕනස් කිව්වට කරන්නේ නැහනේ. ගානක් දෙනවා. වෙන උපක්‍රමයක් දානවා. කිව්වා කරන්නේ මම මෙච්චර ගානක් රුපියල් මෙච්චර ගානක් දෙන්න කරපන්. දැන් කරනවා. පරුස වචන කියන්න ඕන වෙන්නේ නැහැ. දැන් එයා කරනවා. කොට නිදි මරාගෙන කරනවා දැන් වැඩි. ආය පරුස වචන කියන්න ඔය මුකුත් කියන්න වචන වල ඒක තමයි දැක්ම නිවැරදි වුණාම වැඩේ කරගන්න. ඉතින් සමහර අය හිතනවා මේව පරුස වචන කියන්නේ නැතු බයින් නැතු මුංගෙන් කොහොමද වැඩ කරගන්නේ කියලා. කිසිම වැඩක් කරගන්න බෑ ජීවිතය අසාර්ථක වෙනවා කියලා. ඒ දන්නක මේ තරම තමයි මේ දැක්මේ තරම තමයි එහෙම එකක් නෑ. එහෙම බයින් පරුස වචන කියන්න ඕන වෙන්නේ නෑ වැඩක් කරගන්න. ඒකට එනම් දැක්ම නිවැරදි කෙනා වෙන වෙන උපක්‍රම පාවිච්චි කරනවා. වෙන වෙන ක්‍රම පාවිච්චි කළා තමයි ඒක කරගන්නේ. කරන්නේ නැහැ කියමුකෝ. කරන්න නැත්නම් කරගන්න දෙපෙන්න නොකරින්න බෑනේ. කරගන්න ඕන නම් පරුස වචන නොකිය උදාහරණයක් විදිහට ගානක් දෙනවා. මෙච්චර ගානක් දෙන්න කරනවා. දැන් කරනවා. ඒක ලේසිම ක්‍රමයක්. උදාහරණයක් විදිහට. තම පාඩි වැඩි කරනවා මෙච්චර. හරියට වැඩ කරනවා. දැන් තක් ගාලා කරනවා වැඩ. නිදි මරාගෙන කරනවා. ඒක ඕන වැඩක් කරගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුළුවන් පරුස වචන නොකිය. පරුස වචන කියලා කරගන්න වෙන්නේ නොදන්නකම නොතේරුම්කම නිසා තමයි. ඉතින් මේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංස සංකප්ප සම්මා දිට්ඨිය තියෙන කෙනාට නෙක්ඛම්ම සංකප්ප තියෙනවා. අව්‍යාපාද සංකප්ප තියෙනවා. අවිහිංසා සංකප්ප තියෙනවා. ඒ ආකාර තුනකින් එයාගේ සිතිවිලි පිරිසුදු වෙලා යහපත් වෙලා නම් ඒකට කියන්නේ එයාගේ කල්පනාව පරිපූර්ණ ලෙස යහපත් වෙලා කියන එකයි. අන්න ඒකට කියන්නේ සම්මා සංකප්ප කියලා. සිතිවිලි බොහොම සංසුන් වෙනවා. ඒ නිසා බොහොම නිවැරදි විදිහට කල්පනාව වැඩ කරනවා. ඒ කියන්නේ අර මේ අහවල් වැඩේ මෙයා කරපන් කියලා කරන්න කියලා කරපන් කියලා හරි වැඩ කාරට හරි කරන්නකො මහත්තයා කියලා වෙන කෙනෙකුට හරි ඒ දරුවෙකුට කරන්න දරුවෝ කියලා හරි කියනවා. නික්කම් සංකප්පේ තියාගන්න. නික්කම් කියන්නේ අත්හැරීම තියාගන්න. කරන්න කිව්වට නොකරන්න මේ කිව්වට නොකරන්න පුළුවන්. ඉතින් නික්කම් කියන්නේ ඒකයි. නික්කම් කියන්නේ හිත කරන්න කියලා කියනකොටම නික්කම්මේ තියෙන්න ඕන ඇත. අත්හැරීම තියෙන්න ඕන. කෙරුවොත් හොඳයි නැත්නම් ඉතින් මොනව කරන්නද කියන්නේ. අව්‍යාපාදේ. ඒ කියන්නේ තරහ යන ගතිය. ව්‍යාපාදේ. තරහ යන ගතිය. නැති වෙන සංකප්පේ. මොන්න මං කරන්න කිව්වා කරන්න පුළුවන් නම් කරා. ඉතින් නැත්තම් මොනව කරන්නද? අව්‍යාපාදේ තියෙනවා. ඒතර ගහන්න බය අවිහිංසාව තියෙනවා එතන. කිරුවොත් කමන්නේ කිරුවොත් හොඳයි නැත්තම් මොනව කරන්නද? එයා මෙයා කරන්නේ නැත්තම් ඉතින් වෙන කෙනෙක් ධම්මල කරනවා. ඉතින් මොනව කරන්නද? මියා කරන්නේ නැත්තම් මියා වයින් කළා වෙන කෙනෙක් දාන රස්සාව. ඒ වැඩේ කරන්නේ. මුට බලලා දැන් නැහනේ. අතින් පොඩි බයිනේ. ලේපුච්ච දෙක විතරයි එන්නේ. ඉතින් කරන්න බැන්න කරන්න පුළුවන් කියලා දෙනවා නැත්තම් කීයක් හරි වැඩිපුර දෙනවා එහෙනම් කරන්න කියලා. අන්න ඒව තුල තියෙන අවිහිංස සංකල්ප.
අව්‍යාපද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. අත්හැරීම. ඒ විදිහට යමක් කරගන්න. ඒ කියන්නේ සමහරව හිතනවා මේවා මේ බුදුහාමුදුරු කියන විදිහට ඔක්කොම අත්හැරිපුවම කොහොමද කරගන්න කියලා. අත්හැරපුවම තමයි වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ රණ්ඩු කරගන්න එක තමයි. ගහ ගන්න එක, බැන ගන්න එක, රණ්ඩු කරගන්න එක, පොලිසියන් එක තමයි කරගන්න වෙන්නේ. ඉතින් මේ සම්මාදිට්ඨිය තියෙනකොට, නෙක්ඛම්ම සංකප්ප තියෙනකොට මේ විදිහට හිතනකොට කෙරනොත් කමන්නේ නොකරනොත් වෙන ක්‍රමයකට උත්සාහ කරනවා, වෙන ක්‍රමයකට කරගන්නවා කියන අදහස ආවා. එයාගේ වැඩේ කරගන්න සාර්ථක කරගන්න පුළුවන්. ගහ ගන්න බැන ගන්න නැතුව, කුණුවarp කියා ගන්න නැතුව, පරුසවතුන් කියා ගන්න නැතුව. තමන්ගේ කැමති දේ ඉස්තු නොවුණා කියලා. එයා කරේ නැහැ කියලා. ඒක නොකරපු වෙලාවෙ, ඉෂ්ට නොවුණු වෙලාවෙ ඉන්නේ බොහොම හොඳින්. එයාගේ සතුට විනාශ වෙලා නැහැ. එයා දුකෙන් තරහ වෙලා නැහැ. සැනසෙල්ලෙන් ඉන්නේ. ඉතින් වැඩේ නොකරපු කෙනා දිහා වුණා කරුණාවන්තව බලන්න පුළුවන් වෙනවා. කියන්නේ හිනාවලා කිව්වා ඉතින් කරලා නැහැ, ඔකට තේරෙන්නේ නැහැ, ඔක කම්මැලියා මූට කියලා වැඩක් නැහැ කියලා හිතනවා දැන් කල්පනා කරනවා. කියන්න පුළුවන් වෙන්නේ මේ මනුස්සර ඉක්කෝ කියලා සල්ලි ටිකක් දෙන්නම් වැඩිපුර දෙන්නම් කියා කරද මෙච්චර ගණක් වැඩි කරලා දුන්නොත් කරයිද කියලා බලමු කියලා එහෙම කියලා බලන්න. නැත්තම් මිනිස්සව තේරුම් නැහැ මිනිස්සු කිව්වට කරන්නේ මං සල්ලි දෙන්නම් කිව්වා කරන්න කියලා. කරන්නේ නැත්නම් වෙන ගැලපෙන මිනිස්සෙක් හොයලා මේ වැඩේ බාර දෙන්න ඕන. මෙයා කරලා වැඩක් නෑ. ඉතින් මේ මිනිස්සු කරුණාවෙන් ආදරෙන් ආයෙනම් ඔයා හොඳයි වැඩ කරලා තියෙන ඉතින් හොඳයි ඔබ. මේ යන්න එන ඉතින් අපි ආය මා කරනවා එන්න කියන්නම් මම කියලා. යාව යවල වෙන කෙනෙක් හොඳ කෙනෙක් හොයාගන්න ඕන. නැත්තම් වෙන කෙනෙකුට වැඩේ පවරන්න ඕන. ඉතින් ඒකට එහෙම කරුණාවෙන් මොලේ කල්පනා කරලා කතා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ යහපත් සිතිවිලි තිබෙන අවස්ථාවක නිසා නිදායසෙන් මෙයා කතා කරන වචන යහපත් වෙනවා. අර වැඩේ නොකරපු මිනිස්සුත් Taman කියන විදිහට වැඩ නොකර මිනිස්සුන්ට යහපත් වචන කතා කරන්න පුළුවන්. පරුස වචන කියන්න ඕන වෙන්නේ නැහැ. කතාව සංසුන් වෙනවා. තමන්ගේ කතාවෙන් අනිකාගේ සිත රිදවන්න ඕන වෙන්නේ නැහැ. බැනලා කෑ ගහලා රණ්ඩු කරගන්න ඕන වෙන්නේ නැහැ. කරන්න කිරි නැත්තම් ආයෙ පාරක් කරන්න කියනවා. මොකද අමතකුණාද? මොකද අද බැරි වුණාද? අද අමාරුවක් තිබ්බද? නිදාගත්තද? මොකද බැරි වුණේ කියලා අහනවා. ඉතින් වාකරි ප්‍රශ්නයන් නිසා කරගන්න බැරුව කෙරෙන්නේ නැත්තම් ආවට දැන් තේරෙනවනේ මේ කරන්න පුළුවන් නේද? හරි කමන්නේ නෑ. හිත කරන්නකො පුළුවන්ද? කියලා හෙට කරන්න කියනවා. නැත්නම් වෙන කෙනෙකුට බාර දෙනවා. ඒක තරහා ගන්න නැතුව. කරන්න නැත්නම් වෙන කෙනෙක් දාලා හරි. කරන්න නැත්නම් සල්ලි ටිකක් දීලා හරි. කරන්න නැත්නම් ආදරෙන් කරුණාවෙන් කියලා හරි කරගන්න උත්සාහ කරනවා. කල්පනා කරනවා. ඒක තමයි ඒ ස්ථානෝදිත ප්‍රඥාව කියන උපක්‍රමශීලී ගතිය. ඒකට තමයි බුද්ධිය කියන්නේ, ඥානය කියන්නේ, ප්‍රඥාව කියන්නේ ඔක්කොම ඒක තමයි. තමන්ගේ වැඩේ කරගන්න විදිහට දැක්ම හදාගන්න කියලා. ඒ නිසා අනිකාගේ සිත රිදෙන පරුස වචන කියලා හිත රිදවලා හරි බය කරලා හරි තමන්ගේ වැඩේ කරගන්න මේ සම්මා දිට්ඨිය කියන කෙනා උත්සාහ කරන්නේ නැහැ. එයා තමයි වැඩේ කරගන්නේ. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසක පාළි මහා යමක වර්ගයේ මහා තණ්හා සංකේ සූත්‍රය තියෙනවා මේ කතාව. එහෙම නැත්නම් අංගුත්තර නිකායේ අටක නිපාත පාළි උපෝසත වර්ගයේ සංකිට්ඨු පෝසත සුත්තං. ඒකේ තියෙනවා මේ එකම කතාව. මොකද්ද කතාව? පරුසම් වාචම් පහය පරුසාය වාචාය පටිවිරතෝ හෝති. පරුස වචන ප්‍රහාණය කරනවා. කියන්නේ නැහැ. නැති කරනවා. ඒක පටිවිරතෝ හෝති. ඒක කියන්න බැරි වෙන විදිහට කරන්න ඕන වෙන්නේ නැති විදිහට පටිවිරත කරලා තියෙනවා. යාසා වාචා නෙලා කන්නක සුඛා ප්‍රේමනීය ප්‍රේමනීය වචන අදංගමන බහු ජනකාන්ත බහු ජන මනාප කතා. ඒ වගේ දැන් මේ සූත්‍ර දෙකේම තියෙන එක තමයි කියන්නේ පරුසුර වචනේ හැරලා ඉන් සම්පූර්ණයෙන් වැළකීලා. මේකේ තියෙන තේරුම මොකද්ද? අර මාගදී භාෂාවෙන් තියෙන වචන වල තේරුම මොකද්ද?
පරුස වචනේ හැර ඉන් සම්පූර්ණයෙන්ම වැළකුණේ වේද? යම් වචනයකින් දොස් වේද? කනට මිහිරිද? කනට ප්‍රේමණීයද? සතුටු කරන යහපත්ද? බොහෝ දිනාට ප්‍රියද? බොහෝ දිනාට හිත ප්‍රිය කරන්නේද? ඒ වගේ වචනම කියනවා. ඒ වගේ වචන කියවෙනවා. අර වගේ කැමති දේ කරන කරපු වෙලාවට තමන් කැමති දේ ඒ මනුස්සයා ඒ කැමති දේට කැමති වෙලාවට නොකරපු වෙලාවේ පරුස වචන කියන්නේ නැතුව ඒ වලින් සම්පූර්ණයෙන් වැළකීලා යම් වචනයක් කියන්න ඕන නිදොස් වචනයක් මිහිරි වචනයක් ප්‍රේමණීය වචනයක් සතුටු කරන්න පුළුවන් වචනයක් යහපත් වචනයක් බොහෝ දිනාට ප්‍රිය වචනයක් බොහෝ දිනාගේ හිත ප්‍රිය කරන වචනයක් අන්න එබඳු වචනම කියන්න පුළුවන් කාර්කම එනවා. ඉතින් ඒක තමන්ගේ තියෙන සම්මා දිට්ඨිය ප්‍රමාණය අනුව මේක කොච්චර යහපත් හරි විදිහට නිවැරදි විදිහට කියන්න පුළුවන් වෙනවද කියන තීරණය වෙනවා. සම්මා දිට්ඨිය ටික ටික මේ මාර්ගයේ ගමන් කරනකොට ආරෂ්ඨාන මාර්ගයේ ටික ටික වර්ධනය කරනකොට එදිනදා ජීවිතයේදී මේක පුරුදු පුහුණු කරනකොට ප්‍රශ්නවලදී ගැටලුවලදී දරුවන්ගේ වැඩවලදී ගෙදර වැඩවලදී ස්වාමියාගේ වැඩවලදී බින්නගේ වැඩවලදී මේ පරුස වචන කියන්න සිද්ධ වෙන අවස්ථාවලදී ටික ටික දැක්ම පිරිසුදු කරගෙන යෝනිසෝ මනසිකාරය කරලා නුවණින් කල්පනා කරලා තමන්ගේ තියෙන අඩුපාඩුකම තමන්ට අර නිදොස් වචන කියන්න බැරි නම් කනට මිහිරි වචන කියන්න බැරි වෙනවා ප්‍රේමණීය සතුටු වෙන වචන කියන්න බැරි නම් මේක ඔය කියන මට්ටමට තමන්ගේ තියෙන බුද්ධිය මට්ටමට තමයි කියවෙන්නේ වචන ඥානවන්තකමේ මට්ටමට තමයි කියන්නේ තමන්ගේ තියෙන අත්හැරීමේ මට්ටමට තමයි ඒවා පිරිසිදු වෙන්නේ මේ වගේ ප්‍රේමණීය වෙන්නේ ආදරණීය වෙන්නේ ලස්සන වෙන්නේ කරුණාවන්ත වෙන්නේ තමන්ගේ දැක්මේ ප්‍රමාණයට දැක්ම නිවැරදි වෙලා නැත්තම් 100% අඩුපාඩු තියෙනකොට මේවා කනට මිහිරි වෙන ගතිය අඩු වෙනවා නිදොස් ගතිය අඩු වෙනවා ප්‍රේමණීය ගතිය අඩු වෙනවා අනිත් කෙනාව සතුටු කරන ගතිය අඩු වෙනවා යහපත් ගතිය අඩු වෙනවා බොහෝ දෙනාට ප්‍රිය කරන ගතිය අඩු වෙනවා ඒ කතා කරන වචන. ඒ කතා කරන වචනනේ එහෙම වෙන්නේ අඩුව මොකද? මේ දැක්මේ අඩුව, දෘෂ්ටි අඩුව, සම්මාදිට්ඨිය සම්පූර්ණලා නැහැ මිත්‍යා දෘෂ්ටිය තාම තියෙන නිසා. මේ දැක්ම පිරිසුදු වෙන්න දැක්ම නිවැරදි කරන්න ටික ටික මේ කියන වචන මෙන්න මේ විදිහට සම්පූර්ණ වෙනවා පූර්ණත්වයටපත් වෙනවා. පටිවිරතෝ කියන්නේ ප්‍රතිවිරුද්ධ රතිය රමණය කරන එක විරමණය වැළකීම. ඒකෙන් වළකින එක තමයි පටිවිරතෝ කියන්නේ. පංචශීල පටිවිරතෝ හෝති පංචශීල ප්‍රතිපාදාව සම්වර සීලය චේතනා සීලය පහාන සීලය වේරමණී සීලය අවිතික්ම සීලය මේ කියන ආකාර සිල්වන්තකම ක්‍රම පහකින් සිල්වන්ත වෙනවා සංවර වෙනවා චේතනාව සිල්වන්ත වෙනවා ඒවා ඔක්කොම ප්‍රහාණය කරන නවත්තනවා විදිහට සීල වෙනවා විරමණය කරනවා වේරමණී සීල වෙනවා අවිතික්ම සීලය ඒ වගේ පටිවිරතෝ හෝති කියන්නේ මේ ආකාර පහකින් තමන්ගේ වචන පිරිසිදු වෙනවා පංචශීල ප්‍රතිපදාව කියන්නේ ඒක බුදුදහමේ බුදුහාමුදුරු කියන පංචශීල ප්‍රතිපදාව ඒක සිල්වන්තකම පස් ආකාරයකින් සංවර වෙනවා පටිවිරතෝ හෝති කියන්නේ ඒක ඔය දැන් කියන පංචශීලය කියලා කියන්නේ ඒ Hindu ආගමේ සීලය මේක තමයි පංචශීල ප්‍රතිපදාව බුදුහාමුදුරු කියන පටිවිරතෝ හෝති පස් ආකාරයෙන් පටිවිරිත වෙනවා. පරුසා වාච පහය පටිවිරිතෝ පරුසා වාචම් පහය පරුසා වාචම් පටිවිරිතෝ හෝති වෙනවා ක්‍රම පහකට. සංවරකමෙන් චේතනාවෙන් සංවරකමෙන් සීලය වෙනවා. චේතනාව සිල්වන්ත වෙනවා. ඒක ප්‍රහාණය කළා සීලය වෙනවා. විරමණය කළා වළක්වලා විරමණය රමණය කරන්නේ නැතුව විරමණය කරලා සීලය දාන අවිතික්කම සීලය දෙනවා. ඉතින් ඒ ආකාරයකට පස් ආකාරයකින් සීලය සකස් වෙනවා. පටිවිරත වෙනවා. මේ පරුස වාචා සර වචන කතා කරනවා. ඉතින් කෙනෙක්
මේවා එකපාරට කරන්න බෑ. මේවා හපුගාම් කරන්න බෑ. කෙනෙකුගේ ජීවිතේ දරුවොත් එක්ක බින්ද හරි සැමියාත් එක්ක හරි කතා කරනකොට දරුවොත් එක්ක කතා බහ කරනකොට නැත්තම් තමන් වැඩ කරන අයත් එක්ක කතා බහ කරනකොට මේවා දැක්ම ටිකක් හදාගත්තොත් ඒ දැක්මේ ප්‍රමාණය ටික ටික පරුස වචන අඩු වෙනවා. පරුස වචන වල සැරකම අඩු වෙනවා. සතියක් දෙයක් කරනකොට තව ටිකක් මේක දියුණු වෙනවා. මාසයක් විතර යනකොට මේක දැක්ම ටික ටික පිරිසිදු වෙනකොට මේ පරුස වචන වල ප්‍රමාණය එන්න අඩු වෙන එක කියන්නේ මේක එක දවසින් දඩස් ගාලා නිවිලා යන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට පුරන්න ඕන ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරන්න ඕන. ආර්ථික අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරන්න වඩන්න ඕන. ඒකට සම්මා දිට්ඨිය වර්ධනය කර ගන්න ඕන. සම්මා දිට්ඨිය මේ දැක්ම නිවැරදි වෙන්න ඒක නිවැරදි කරන්න යෝනිසෝ මනස්කාරය කරන්න ඕන. Tamanට පරුස වචනයක් කියුණා නම් ඒ පරුස වචනේ කියන්නේ සර වචනේ කියන්නේ තරහ ගන්න හේතුව මොකක්ද කියලා Taman නුවණින් කල්පනා කරන්න ඕන. අරයාගේ වැරද්ද නිසා නෙමෙයි ඒක කියවනේ මගේ මොන වැරද්දක් නිසාද මං මොන විදිහට මේ ආසාව මගේ බලාපොරොත්තු මගේ ආසාව මගේ ඕනකම කොයිතරම් මේකට කෑ ගහන්න තරම් තිබුණාද ඇයි මට ඒක අයින් කරගන්න අමාරු හරි දැන් කියලා යා කල්පනා කරනවා කියන්නේ දැන් වැඩක් කරන්න කිව්ව මිනිස්සුෙකුට වතුර දාන්න කිව්වා ගස් වල වැඩකාරයට කිව්වා ඉතින් වතුර දැන් යමන කඩේට යනකොට හරි ගමනක් යනකොට වතුර දාන්න කියලා ගියා එනකොට වතුර දාන්නේ. ඉතින් දැන් යකු නැග්ගා පරුස වචන කිව්ව බයිනවා කෑ ගහනවා. ඉතින් කල්පනා කරලා බලන්න පරුස වචන කිව්වට බැන්නට. ඉතින් මට මේක ඇත්තටම බයින් නැතුව ඉන්න තිබුණ නැද්ද? යෝනිසමනස්කාර කරන. දැන් බැනලා ඇවිල්ලා ගෙදරට ගිහිල්ලා වැඩකාරට බැන්නා. මේක මීටදා හොඳ ක්‍රමයක් තියුනේ නැද්ද මට කරගන්න. යෝනිසමනස්කාරය කරනවා කියන්නේ ඒකට. ඒ මිනිස්සයා කරේ නැහැ තමයි ඒක හරි. නමුත් මට මේක විතර හොඳ විදිහට කරගන්න තිබුණා. කතා කරලා දැන් කරන්න දැන් කරන්නේ බැරි වුණානේ අර කමන්නේ. ඔයාට අද දැන් කරන්න පුළුවන් තව පැයකින් කරන්න පුළුවන්. නැත්තම් හෙට එහෙනම් කරමුද මේ වැඩේ කියලා. අය අමාරුද අද? එකට වෙහෙසද? අද වැඩ වැඩිද? කියලා එමුස්සත් කතා කරලා කොහොම ආදරණීය විදිහට කමක් නැහැ. ඉතින් කම අපිට අද වතුර දැම්මේ නැහැ කියලා. මේ ගස්තික මරණයක් නැහැනේ. වාටේ නෑ හවසට දාන්න පුළුවන්. නැත්තම් හවසට බැලුවා හෙට දාන්න පුළුවන් කියලා. ඒ විදිහට Taman යෝනිසු මනසිකාරය කරන Tamanට මේ කේන්ති ගිහිලා පරුස වචන කියන්න සිද්ධ වුණේ ඇයි කියන එක. ඒ හේතුව Tamanගේ වැරද්ද Tamanගේ හිතන විදිය Tamanට ඕනකමක් තුන මේ කිව්වනම් දාලා තියෙනවා වතුර. මම යනකොට දාලා ගියා දාන්න කියලා කිව්වා. එනකොටම දාලා තියන්න නැත්තම් ඔකගේ හම්බ කරලා දත් ටික බඩට අරනවා ගහනවා ඔක රස්සාවෙන් දොට්ට දානවා එහෙම කරන්න ඕන මම දැන් මේ කිව්වනම් කර යුතුමයි ඉතින් පස්සේ මෙහා ඉතින් මේක කළ යුතුමයි කියන එක පොඩ්ඩක් ලිහිල් කරනවා කෙරුවා නම් හොඳයි දැක්ම පොඩ්ඩක් වෙනස් කරනවා ඒක දකින වතුර දාන්න ඕනකම තමන්ගේ ආසාව තමන්ගේ ඕනකම වතුර දැමිය යුතුමයි කියන අදහස ටික ටික බුරුල් කරනවා දාන්න ඕන තමයි ඉතින් දැම්ම දාන්න ඕනේ නැහැ ඉතින් මොනසර පුළුවන් වෙලාවක දායි නැත්නම් හවසට දායිනේ හවසට කියලා දම්ම කරනවා නැත්නම් හෙට දාන්න කියලා හෙට දාන්න නැත්නම් ඉතින් මම්වත් දා ගන්නවා මූට කිව්වට නෑ මම්ම දා ගන්නවා ඔය ගන්නවා බඩේ මම දාන්නම් තමසින්න පැත්ත නිදා ගන්නවා කියලා එහෙම හරි කර ගන්න ඕන ඉතින් ඒ වගේ ඒක කරගන්න විදිය තමන්ගේ වැඩේ තමන් කැමති දේ කරගන්න විදිය නැත්නම් ඒ මිනිස්සුගෙන නැත්නම් වෙන මිනිස්සුන්ට කතා කරලා ඉන්නයට කියලා කරගන්න. නැත්නම් වෙන වැඩකාරයෙක් ගන්න අම්මුට කියලා කිව්වට කරන්නේ. වැඩ රාස්තාවෙන් දුට්ට දැම්ම වෙන එක්කෙනෙක් ගත්තා. කරන්න බෑ ඉතින් කිව්වා දැන් දවස් ගානක් කියනවා කරන්න නැත්නම්. එහෙම තමන් මේක රණ්ඩු කරන්න ඕනේ නැහැ. පරුස කුණු වර්ග කියන පරුස වචන කියන මේ ආදරෙන් කරුණා කියලා එහෙනම් කමක් නැහැ. වාදින් ඉල්ල වැඩට එන්න ඕනේ නැහැ. මම වෙන කෙනෙක් වැඩට ගන්න වතුර දාන්න බෑනේ මම. කමක් නැහැ. ඉතින් එනවා ගිහිල්ලා වාය ගෙදරට කරගන්න කියලා මේ කරන්න බෑනේ. ඉතින් වතුර දා කියන දේවල් කරන්න බෑ. ඉතින් මට පරි දෙන්නත් බෑනේ. වාය ඉතින් පුළුවන් තැනකට වැඩක් කරගන්න කියලා. ඉතින් එහෙම කියන්න එපා. ඉතින් වෙන කෙනෙක් හොයාගෙන කියන්න නැත්තම් දැන් ගියාට පස්සේ දැන්
තමන්ට මේ එහෙම හරි පොඩ්ඩක් හරි කියන දේවල් ඔක්කොම ටිකක් හරි මිනිස්සු කරනවානේ. ඉතින් වෙන කෙනෙක් හොයාගෙන ඕනේ කියන්නේ. ඉතින් ඒ කමන්නේ නැහැ ගෙදර ගිහලා ගෙදර වැඩක් කරගන්න. මම වෙන කෙනෙක් හොයාගත්තාම තමයි කියන්න වෙන්නේ. ඔකේ මොලේ කල්පනා කරලා කරන්න ඕන. ඒක තද වෙච්ච පාර කරන්න වෙලා ගහගෙන මරාගෙන පොලිස් ගිහිල්ලා වැඩ කරගන්න ඕනේ මේ සම්මාදිට්ඨිය කියන්නේ අන්න එහෙම. මේක දැක්ම ටික ටික නිවැරදි වෙන්න ඕන. හිතන විදිය දකින්න විදිය පිරිසුදු කරගන්න ඕන. ඒ සමහර අය හිතන මේවා කරපුවාම අත්තරපුවාම වැඩක් කරගන්න බෑ. මේ කොහොමද වැඩ කරන්න ගියාම ඉතින් බයින්ඩ් කෑ ගහන්න ඕන. නැතුව කොහොමද කරගන්නේ රස්සාවල් කරනකොට එහෙම අරෙමයි මේමයි දරුවෝ හදන්න ගියාම එහෙමයි. ඒලා ඉතින් අර සම්මාදිට්ඨියේ තියෙන අවුලක් තියෙන්නේ. බැරිකම ඒකයි. දැක්ම අවුලක් තියෙන්නේ. හිතන විදිය අවුලක් තියෙන්නේ. ඒකට වෙන බුද්ධිය ඥානවන්තකම පාවිච්චි කරලා දියුණු කරන්න ඕනේ. ඒක එක දවසින් එන්නේ ටික යෝනිසුමනසිකාරය කරලා කල්පනා කරලා පොඩ මොලේ හදා ගන්න ඕන. මොලේ මනස හදා ගන්න ඕන. මොලේ වර්ධනය කර ගන්න ඕන. ප්‍රඥාව නුවණ හදා ගන්න ඕන. එතකොට පරුස වචන කියන්නේ නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. වැඩ ටික කරගන්න බෑ වෙන කෙනෙක් කරන් වැඩේ පුළුවන් කෙනෙක් හොයලා දාගන්න කරගන්න පුළුවන්. නැත්තම් තමන්ට කරගන්න තමයි තියෙන්නේ. ඉවඩ කරන්න නැත්තම් තමන්ට තමයි කරන්න වෙන්නේ. ඒ ඔය විදිහට මේ තේරුම් ගන්න මේ පරුස වාචා කියන එක ටික ටික හදාගෙන නවතිනවා. දැක්ම පිරිසිදු වෙනකොට සම්මා දිට්ඨිය මේ ප්‍රශ්න දිහා දකින්න විදිය නැත්නම් වැඩේ කරගන්න කොහොමද කියන එක දකින්න විදිය දැක්ම කියන්නේ ඒකයි. වැඩේ කරගන්න කොහොමද දකින්න ඕනේ කියන විදියට කරගන්න. ඒ විදිහට කල්පනාවත් ඒ අනුගුණ නිවැරදි වෙනවා. ඒ අනුව ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුහාමුදුරු මේ කියලා දෙන්නේ. ගිහි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් දරුවොත් එක්ක ගත කරන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් මේ බුදුහාමුදුරු කියන්නේ. තමයි රස්සාවක් කරනවා නම් රස්සාව කරන තැන බොහොම සංසුන්ව බොහොම ගෞරවණීය විදිහට රස්සාව කටයුතු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ බුදුහාමුදුරු කියන්නේ. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මේ නිවන් දැක්කොත් තමයි. නැත්තම් අසාර්ථක අවිනීත රණ්ඩු සරුවල් කරගෙන යහපත්කමක් නැති අයහපත් බොහෝ දිනකට අප්‍රිය විදියට ජීවත් වෙන කාලකන්ණි ජීවිතයක් තමයි නැත්තම් ගත කරන්න වෙන්නේ. හැමෝටම අප්‍රසන්න ජීවිතයක්. ඉතින් හැමෝටම ප්‍රසන්න යම්සි මට්ටමක ප්‍රසන්නකමක් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා මේ සම්මාදිට්ඨිය හදාගත්තාම. පරස වචන නැතුව ගියාම ඒකට ශක්තිය ධෛර්ය වාසනාව නැගා කරලා ගන්න පුළුවන් විදිහට මේ දැක්ම නිවැරදි කරගන්න ඕන කරන කරුණු තමයි මේ කියලා දෙන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න පුළුවන් විදිහට පුළුවන් තරම් මේවා සරල කරලා කියලා දෙන්නේ. ඒ වයින් ප්‍රයෝජන අරගෙන සම්මාදිට්ඨිය සකස් කරගෙන පරස වාචා ප්‍රහාණය කරලා පරස වාචා පටිවිරතෝ හෝති කරලා කනට මිහිරි වචන ප්‍රේමණීය වචන සතුටු වචන යහපත් වචන බොහෝ දිනකට ප්‍රිය මිහිරි වචන කතා කරන්න පුළුවන් වෙන සම්මා වාචා කියන මට්ටමට ආරස්තය මාර්ගයේ දිනු කරගන්න ශක්තිය වැඩි ලැබී දවසින් වෙන්නේ සතියක්කේ දෙකක්කේ මාසයක් දෙකක්කේ අවුරුද්දක් දෙකක්කේ මේ කාර්යය කරනවා නම් අඩුම ගානේ අවුරුදු 7ක් යද්දී හරි මේ සම්මා වාචා හදාගන්න පුළුවන්. එක දවසින් නෙමෙයි අඩුම ගානේ අවුරුදු 7ක් යනකොටවත් පොඩ හැදුවත් වචන නිවැරදි කරගන්න පුළුවන්. සම්මා වාචා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒකට සත්‍ය ධෛර්ය වාසනාව උත්සාහ උනන්දු ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඊළඟ පීඨ